ඔය දුන්නට විතරක් මදි. දීලා හිත හදා ගන්නත් ඕනේ. දුන්නට විතරක් මදි. දීලා සතුටු වෙන්නත් ඕනේ. දුන්නට විතරක් මදි. දීලා අතාරින්නත් ඕනේ. පුරුදු වෙන්න. දෙන්න. දීලා අතාරලා දාන්න. ඔය අදින්න පුබ්බකේක ආත්මික අදින්න පුබ්බකේ ගෙදරට එනවා හාමුදුරු කෙනෙක් පින්ඩ පාත්‍රයට හැමදාම එනවා. මෙයා කවුද? අදින්න පුබ්බක මොකුත් දෙන්නේ නැහැ. දවසක් අදින්න පුබ්බකට හිතුණා එළියට බහිනකොටම දැක්ක හින්දා බිරිඳට කිව්වා මොනවා හරි හදලා දෙන්න. පැහැදිලිද මං කියන්නේ? මොනවා හරි හදලා දෙන්න කිව්වා. ඔය වචනේ මතක තියාගන්න ඕන හොඳ. මොනවා හරි දෙන්න කිව්වා. අවසානයේ බිරිඳ හොඳට උයලා දුන්නා. අදින්න පුබ්බක දැන් වෙලේ වැඩ. ඈතට දැක්කර පින්ඩපාතේ හාමුදුරුවෝ වඩිනවා පින්ඩපාතේ අරගෙන. අදින්න පුබ්බකට හිතුණා බිරිඳ මොනවාද දුන්නේ කියලා බලන්න. දුවගෙන ගිහිල්ලා පාත්‍රය ඇදලා අරගෙන බැලුවා. අදින්න පුබ්බකට කේන්ති ගියා පින්නතුනේ. ඇයි වෙනදට වඩා හොඳට උයලා දීලා. දුවගෙන ගිහිල්ලා බිරිඳට බැන්නා. දුවගෙන ගිහින් බිරිඳට බැන්නා. දුන්න හිත හදාගන්න බැරි වුණානේ. පැහැදිලිද මං කියන්නේ? මට ඕන තරම් එහෙම අත්දැකීම් ලැබිලා තියෙනවා. සමහරු බණවලට ආරාධනා කරන්න එනවා. දින නැහැ කියපුවාම කියනවා ඕකට දෙකක්ම දැම්මලු. ලියුම් කවරයකට ලක්ෂ දෙකක් දාලා දීලා. හිතෙන් නැති අපරාධ කියලා. දෙකක්ම දැම්මලු. කියලා දුන්න අනිත් පැත්තටම. නෑ ඉතින් අරන් කොහොම හරි කරලා දෙන්නලු. ඔය අම්මෝ එහෙමනම් පින්නොතින් ඕන තරම් වෙන්නේ සියන්නේ බණ. දැන් ඉතින් මේක හැමතැනම ගියපුවාම මේ මිනිස්සු දැනගන්න මේ මන් දීපේ කියලා. ලක්ෂ 25ක් දෙන්නම් මේ දිනේට මෙන්න කිව්වා. අයත් පොරොන්දුනා හැමදාම වාහනේ සර්විස් කරලා දෙන්නම් කියලා. පින්නතුන් පුදුම වැඩක් වෙලා තියෙන. ඔය ඒ කවදාවත් ජීවිතේ දීලා අතාරින්න බැයි නම් දෙන්න එපා. පුරුදු වෙන්න. ගෙදර නේද බල්ලෙකුට සතෙකුට කෑම ටික දුන්නා. සමහරව ඉන්නවනේ ගෙදර බල්ලන්ට බත් දාලා පොළු තියාගෙන බලාගෙන ඉන්නවා පිට බල්ලෝ ඇවිල්ලා කාලා යනවාද කියලා බලන්න. පිටේක කවුත් අඩි ගන්න. එහෙම කරන්න එපා. කවදාවත් කරන්න එපා වෙනවා. ඔය තිබ්බට මදි භුක්ති විඳින්න පින තියෙන්න ඕන. මෙලෙවි බුදු බණ මහා